අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් World Book Review YouTube channel එකේ ඔස්සේ අපි අලුත් පොතක review එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඔබ දන්නවා අපි ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ පරිවර්තන මාලාව review කරන ගමන් තමයි හිටියේ. ඉතින් අපි පොත් තුනක් review කරා. ඉතින් අද දවසේ අපි හතරවෙනි review එක විදිහට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ On the Bank of Plum Creek කියන පොත. එහෙම නැත්නම් මිදිගොය අසබඩ විදිහට ගංගා නිරෝෂණයේ සුදුවැලි කන්ද පරිවර්තනය කරලා තියෙන පොත තමයි අරගෙන ඉන්නේ. ඉතින් මේකෙත් පබ්ලිකේෂන් එක තියෙන්නේ විජේ සූරියකාන්ත කේන්ද්‍රයට. ඉතින් මේ පොතේදී විශේෂයෙන්ම අපිට කතා කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඔබ දන්නවා ලෝරා ඉංගල්ස් වනාන්තර ආශ්‍රිතව ගියක පදිංචි වෙලා ඉඳලා ඊට පස්සේ උන් තීරණය කරනවා ක්‍රමානුකූලව තැනිතලා ප්‍රදේශයකට එන්න. ඉතින් තැනිතලාවට උන් ගමන් කරන අතරදී තියෙන අර්බුද අපි කතා කරා දෙවෙනි පොතේ. ඊට පස්සේ තුන්වෙනි පොතේ අපි කතා කරේ ලෝරා ඉංගල්ස්ගේ අනාගත සැමියා සම්බන්ධයෙන් chapter එකක් වෙන් කරලා තිබ්බයි තමයි අල්මන්සු පුංචි ගොවියා කියන පරිවර්තනය. ඉතින් ඒකෙන් පස්සේ ෆාමර් බෝයි කියන එක. ඊට පස්සේ කතාව තමයි තියෙන්නේ අතර මිදිඔය අසබඩ කියන එක. ඉතින් ලෝරා ඉංගල්ස් සහ එයාගේ පවුලේ කට්ටිය තීරණය කරනවා තව දුරටත් මේ තැනිතලාවේ තියෙන කුඩා නිවස අතහැරලා තවදුරටත් බටහිර දෙසට ගමන් කරන්න ඕන කියලා. ඉතින් මේ ගමන් කරන අතරේ විශේෂයෙන්ම මේ මිනසෝටා ප්‍රදේශයට වුන් ගමන් කරලා මේ මිදිඔය අසබඩ ඔවුන් විශේෂයෙන්ම පොළොව යට තියෙන එහෙම නැත්නම් ගුහාවක් වගේ තියෙන නිවසක පදිංචි වෙනවා. ඉතින් මේක තමයි මිදිඔය අසබඩ කියන පොතේ මූලික හරය විදිහට තියෙන්නේ. ඉතින් ඔවුන් පදිංචි වෙලා ඉන්න කාලෙදී ඔවුන් මුහුණ දෙන අත්දැකීම් මාලාව තමයි තම සුන්දරව මේ පොත ඇතුලේ විස්තර කරලා තියෙන්නේ. ඔවුන් පොළොව යට ගෙදරක පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒ කාලේ ඉන්නකොට ඔවුන්ගේ ප්‍රධානම ජල සම්පාදනය සහ ආහාර සම්පාදනය කිරීම සඳහා ඔවුන් ඒ ආශ්‍රිතව තියෙන මේ මිදිඔයට යනවා, මාළු අල්ලන්න යනවා. ඊට පස්සේ ඔවුන්ගේ පියා විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඒ තියෙන තැනිතලා ප්‍රදේශයේ මිනසෝටා වාසීතව තියෙන තැනිතලා ප්‍රදේශයේ වගා කිරීම ආරම්භ කරනවා. ඉතින් ආරම්භ කරලා ඒ දවස්වල වුන් මුණ දෙන අභියෝග සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඔවුන් මුණ දෙමින් සිටියා අතිවිශාල අර්බුද ටිකක්. ඒවා තමයි මේ පාරිසරික අර්බුද වලටත් වඩා මේ ඔවුන්ගේ කෘෂිකාර්මික පද්ධතීන් සඳහා විශේෂයෙන්ම ඔවුන් වගා කරපු බඩ ඉරිඟු, මිදි සමහර දේවල් වගා කරපු ඒවට ඉතා විශාල පළඟැටි හානියක් ඇවිල්ලා මේක වර්තමානයේ කිව්වොත් ඇත්තටම අපි කියන්නේ වසංගත තත්ත්ව වගේ වලට මුහුණ දීලා තියෙනවා. කුමි හානි වලට ඒක පුදුම සහගතයි වර්තමානයේදීත් අපි මේ පොත කියවනකොට. ඉතින් ඔවුන් පළඟැටි ඇවිල්ලා ඔවුන්ගේ සම්පූර්ණම වගාවන් නාස්ති කරලා විනාශ කරලා දාලා යනවා. ඊට පස්සේ ඔවුන් කොහොමද නත්තල සඳහා සූදානම් වෙන්නේ? ඊට පස්සේ ටික කාලයක් යනකොට ඔවුන් තීරණය කරනවා ළඟම තියෙන නගරයක තියෙන පාසලකට යන්න ලෝරා සහ මේරි. ඉතින් මේ දෙන්නා පාසල් ගියාට පස්සේ පාසලේදී ඔවුන් මුණ දෙන අර්බුද කොහොමද මේ ගොඩේ ගෑනු ළමයි විදිහට නගරේ කට්ටිය නගරේ ළමයි ඔවුන්ට කොහොමද උපහාසයට ලක් කරන්නේ, මේ කොහොමද ඉස්ලාම් ඉස්කෝලේකට ගියාට පස්සේ ඔවුන් ඒකට මුණ දෙන්නේ කොහොමද? අතර මේකේ තියෙනවා කොහොමද ඉස්ලාම පාටියකට ගියාට පස්සේ නගරේ සාදයකට ගියාට පස්සේ ළමයි පුදුම වෙන්නේ කොහොමද? කිසිම අවස්ථාවක ඔවුන් පාටියකට ගිහිල්ලා නැහැ ඇත්තටම. ඉතින් පාටියකට ගිහිල්ලා නත්තල් සාදයකට ගිහිල්ලා දේවස්ථානයකට ගිහිල්ලා ඔවුන් බලාගෙන ඉන්නවා කොහොමද මේ තියෙන සුන්දරත්වය කියලා. ඉතින් ඉස්ලාම දරුවෙක් මේ වගේ පාටියකට නත්තල් සාදයකට යන අවස්ථාවකදී කොහොමද ඔවුන්ගේ අත්දැකීම ඔවුන් තාමත් ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඊට අමතරව කාලයක් ගියාට පස්සේ මුළු පළඟැටියෝ ඔවුන්ගේ ආහාර නිෂ්පාදන වගාවන් සියල්ල විනාශ කරාට පස්සේ තාත්තට සිද්ධ වෙනවා වෙන රැකියාවක් කුලී වැඩක් හොයාගෙන වෙන ප්‍රදේශයකට කිලෝමීටර් 200ක් විතර වගේ දුර පයින් ඇවිදින ගිහිල්ලා වැඩ කරන්න. ඉතින් තාත්තා ලියුමක් එවනකම් බලාගෙන ඉන්න අම්මා සහ ළමයි තුන්දෙනා සම්බන්ධයෙන් ඉතා ලස්සන කතා මාලාවක් තියෙනවා. ඊට පස්සේ නැවතත් සල්ලි හොයාගෙන තාත්තා ගෙදරට ඇවිල්ලා කොහොමද නත්තල සඳහා සූදානම් වෙන්නේ ඊළඟ අවුරුද්දේ කියන කාරණා ටික මේ කියන අත්දැකීම් ටික ඉතාම සුන්දර ලෙස ලෝරා ඉංගල්ස් මේ මිදිඔය අසබඩ කියන පොත තුල අන්තර්ගත කරලා තියෙන ස්වභාවිකව ජීවන පරිසර තත්ත්වයකදී
ගැහැණු ළමයි සහ මවකගේ අත්දැකීම් ටික ඉතාමත් හොඳින් පැහැදිලි කරන පොතක් විදිහට මිදිඔය අසබඩ කියන පරිවර්තනය ගංගා නිරෝෂණයේගේ අපිට දක්වන්න පුළුවන්. ඉතින් මේකෙදී අපි එක කතාවල එක කතානායකයෝ හිටියා. බදන්න මුල් එකේදී පියා කතානායකයෙක් විදිහට හිටියා. ඊට පස්සේ දෙවෙනි එකේදී අම්මා, තුන්වෙනි එකේදී අල්මන්සෝ. ඉතින් මේකෙදී ප්‍රධාන වශයෙන්ම ලෝරා තමයි කතානායිකාව විදිහට මේ පොත තුළ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවත් මේ පොත කියවලා බලන්න තාමත් කියවලා නැත්තම් ගංගා නිරෝෂණයේගේ පරිවර්තනයක් විදිහට මිදිඔය අසබඩ තමයි අපි අද අරගෙන ආවේ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.